2026 වර්ෂය සමස්තයක් විදියට ගත්තහම කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් ජයග්‍රාහී වර්ෂයක්. මේ තත්ත්වය ඇත්තටම උන්ට ආරම්භුනේ 2025 මැයි 10ට සිද්ධ වෙච්ච රාහු කේතු මාරුවත් එක්ක. නමුත් මේ තත්ත්වය ඇත්තටම 2025ටත් වඩා හොඳින් 2026 වර්ෂයේ අවසානයේ දක්වාම ඔවුන්ට ක්‍රියාත්මක වෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක් වුණත්, රැකියාවක් කරන කෙනෙක් වුණත්, අධ්‍යාපනය ලබන කෙනෙක් වුණත්, එහෙමත් නැත්නම් ක්‍රීඩා ආදී වෙනත් මොනෑම කටයුත්තක් කරන කෙනෙක් වුණත් ඔබට තිබිච්ච බාධාකාරී තත්ත්වයන්ගෙන් නිදහස් වෙලා ලොකු උද්‍යෝගයකින් කටයුතු කරන්න ඔබට අවස්ථාව සැලසෙනවා. ඔබට තිබිච්ච නීතිමය ප්‍රශ්න, රැකියා කරන ස්ථානයේ යම් ගැටලු තිබ්බනම් හරි, එහෙම නැත්නම් ඔබට තිබ්බනම් මොනවා හරි සෞඛ්‍ය ගැටලු, මේ ගැටලු ක්‍රමක්‍රමයෙන් පහ වෙලා යනවා. ගුරු ග්‍රහයා ඉන්නේ මාර්තු 11 වෙනකම්ම ඔබේ 10 වෙන්නේ වක්‍රව නිසා ඒ මුල් කාලයේ වෘත්තිමය වශයෙන් ඔබට යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ මාර්තු මැද වෙනකන් කාලය ඔබේ සුපුරුදුම රැකියාව කරගෙන සහ ඔබ මොකක් හරි ව්‍යාපාරයක් කරා නම් ඒ ව්‍යාපාරයම කරගෙන ඒවල ව්‍යාපාරයේ ශේස්ත්‍රය හරි, රැකියා කරන ස්ථානය හරි, ඒ වගේ දේවල් වෙනස් නොකර ඔබ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. මොකද මේ කාලෙදී ඔබට ඔබේ රැකියාව හරි, ඔබ කරන ව්‍යාපාරය හරි වෙනස් කරන්නම කියලා ගුරු ග්‍රහයාගේ ඒ ගෝචර වෙන විදිහත් එක්ක ඔබට බලපෑමක් වෙනවා. ඒක ඇත්තටම මායාවක්. මොකද මාර්තු 2026 මාර්තු මැද්දෙන් පස්සේ ඔබේ රැකියාව හා ව්‍යාපාරවල ඊතිවිච්ච බාධා හරි, ඔබට පෙනිච්ච මොකක් හරි ප්‍රශ්නයක් හරි, අඩුපාඩුවක් හරි තියෙනවා නම් ඒක විසඳනවා. ඒ වගේම ඔබේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වෙනවා. ඒක වර්ෂයේ අවසානයේ දක්වාම ඒ විදිහටම තියෙනවා. ශනි ග්‍රහයා වර්ෂය පුරාම ඔබේ කේන්ද්‍රයේ 7 වෙනිදා තමයි ගෝචර වෙන්නේ. ඒ නිසා ඔබට අන් අයගේ ආකර්ෂණය හොඳින් ක්‍රියාත්මක වෙන කාලයක්. අන් අය සමග කරන සියලු කටයුතු ඉතා හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් හැකියාවක් ඔබට ඇති වෙනවා. නමුත් 2035 වෙනකම්ම නෙප්චූන් ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 7 වෙනිදා ගමන් කිරීම නිසා මෙන්න මොකද්ද, ඔබගේ ප්‍රේමයේ සම්බන්ධ ගැටලු, හවුල් කටයුතු සහ අන් අය සමග කරන සියලු කටයුතු වලදී ඔබව පහසුවෙන් රැවටීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි 2026 ජූලි 27 හා දෙසැම්බර් 11 අතර ශනි වක්‍ර වෙනවා. ඒ කාලෙදී ඔබට ඔබේ කාලත්‍රය හා හවුල්කරුවන් සමග ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුලදී ඔබ ඉතාමත් කල්පනාකාරීව ඉන්න ඕනේ. ඒ වගේම හවුල් කටයුතු විධිමත්ව හා බුද්ධිමත්ව සිදු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට මේ අභියෝගයතාවය මගහරගා ගන්න පුළුවන්. ඉතින් 2026 වර්ෂයේ කන්‍යා ලග්න හිමියන්ට මේ අභියෝග ජයගෙන යහපත් වර්ෂයක්, ජයග්‍රාහී වර්ෂයක් කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.